මං අපේ මහත්තයත් එක්ක කතා කරා ගිහිල්ලා අනුක්ව මුණ ගැහමු කියලා. අනිවාර්යයෙන්ම මිස්ටර් බණ්ඩාර අකමැති වෙන්න ඇති. නෑ කැමති වුණා කොන්දේසි පිට. කොන්දේසි පිට. දැන් මොනවද කොන්දේසි? අනුක් හිත හොඳින් කතා කරොත් එයාත් හොඳින් කතා කරනවා කියලා කිව්වා. හැබැයි ආරෝවට මොන හරි කිව්වොත් කනට ගහලා එනවා කියලා කිව්වා. අන්න දැක්කද? අන්න දැක්කද? ඉතින් කොහොමද සාම සාකච්ඡා පවත්වන්නේ? බණ්ඩාට හරියට කේන්ති යනවා. ඔය අනුක් කියන්නේත් ඔය වගේම මිනිහෙක්. වෙනසක් නෑ. දෙන්න තරහෙන් ඔරෝගෙන කතා කරන්න ගියොත් අනිවාර්යයෙන්ම වචන වරදිනවනේ. අන්න ඒකනේ. හරි වචනෙත් සමහරලාට වැරදියට ඇහෙන්න පුළුවන්. ඒකනේ. ඒ දෙන්නව මීට් කරන එකේ කිසිම තේරුමක් නැහැ කියලා මට හිතෙනවා. දැන් එතකොට මිසිස් බණ්ඩාරගේ යෝජනාව මොකද්ද? මට හිතෙනවා මමම ගිහිල්ලා අනුක්ව මීට් වෙලා කතා කරොත් හොඳයි කියලා. ඇත්තටම ওই වැඩේ කරන්න පුළුවන් මිසිස් බණ්ඩාරට තමයි. ඔව්. මේ ඇත්තටම මේ අනුක් මාත් එක්ක බොහොම හොඳට කතා කරනවා. දැන් මෙහෙමනේ. හැමෝම බලන්නේ Tamanට වාසියක් වෙනවනන්නේ. දැන් මෙතෙන්දී අනුක්ට යහපත් විදිහට කතා කළොත් අනුක් යහපත් විදිහට පිළිතුරු දෙයි. එයාට වැරදි විදිහට කතා කළොත් එයා ඒ විදිහට පිළිතුරු දෙයි. එතකොට එයාට පාරක් ගැහුවොත් දෙපාරක් ගහයි. ඒක ඕකනේ ලෝක ස්වභාවය මිසස් බණ්ඩාර. ඒක නම් එහෙම තමයි මිස් රාවි. ඔය මොන දේ වුණත් මගේ හිත කියනවා වෙඩින් එක දවසට මොකක් හරි ප්‍රශ්නයක් එයි කියලා. අනේ මම. ඔන්න ඔය දේත් අපි පාලනය කරගන්න ඕන දෙයක්. මොකද මොකක් හරි දෙයක් වෙයි කියලා හිතපුවාම ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒක අපි හිතින් අයින් කරගන්න ඕනේ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඒක හරි. හැබැයි ඉතින් මිසිස් බණ්ඩාර මෙහෙම දෙයක් කරන්න පුළුවන්. දැන් ඔය මිසිස් බණ්ඩාර අනුග්ව හම්බෙන්න යනවනේ. මටත් ඕනනම් එන්න පුළුවන් ඒත් එක්කම. මිස් රාවි එහෙම එන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද? අපි අනුග්ට මගේ ඔෆිස් එකට එන්න කිව්වොත් මං හිතන්නේ අනුක් එහෙම එන එකක් නෑ කියලා. අපි යා ඉන්න තැනට ගියොත් හොඳයි නේද? එතකොට අපි යාගෙන සැලකිල්ලක් දැක්වත් වෙනවනේ නේ. ඒකත් ඇත්ත මිසිස් බණ්ඩාර. අපි එහෙම කරමු. මිස් රාවිට කවදද පුළුවන් එන්න? මට හෙට හවසත් පුළුවන්. හැබැයි හෙට උදේ මම උසාවි. ඒකයි ප්‍රශ්නේ. කමන්නේ හෙට දවසේ ඇතුළත ඕන වෙලාවක කියන්න. හොඳයි. එතකොට හෙට ගියොත් හොඳයි කියලා මට හිතෙනවා. ඒක හොඳයි. අපි ඉක්මනට මේක කරන එක හොඳයි. එතකොට මිසිස් බණ්ඩාර අපි යන්නේ මිස්ටර් බණ්ඩාරව දැනුවත් කරලා නේද? අනිවාර්යයෙන් මෙයාව දැනුවත් කරන්න ඕනේ. හැබැයි මට හිතෙනවා ගිහිල්ලා ඇවිල්ලා මෙයාට කිව්වොත් හොඳයි කියලා. එතකොට ඒක ප්‍රශ්නයක් වෙන එකක් නැද්ද? නෑ මං කොහොමත් එයාට කියන්න ඕනේ. ගිහිල්ලා ඇවිල්ලා කියන්න තමයි හිතුවේ. අනිත් එක මං පොරොන්දු වුණානේ එයාට මේ ප්‍රශ්න කොහොම හරි මම විසඳනවා කියලා. ඒක හොඳයි. එහෙනම් මම ගිහලා එන්න. හොඳයි. මම බලලා වෙලාවක් කන්ෆර්ම් කරලා කියන්න. හොඳයි මිස්ටර් රවි. හොඳයි. Thank you very much. You're most welcome.